සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්ම. ඉතින් ඔන්න යාළුවනේ අදත් ඔයාලට වැදගත් වෙන තොරතුරුත් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ. ඉතින් මෙන්න මේ දවස්වල ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්නේ අස්සසුම ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ මුදල් මෙන්න මේ විදිහට අතට ගන්න වෙන්නේ කවද්ද කියලා තමයි. ඉතින් මෙන්න මේක හැමෝම දැනුවත් වෙන්න ඕන. ඉතින් ඒ වගේ මතක් කරනවා SL Money Academy YouTube channel එක subscribe කරලා එකතු වෙන්නේ නැති කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා සමහර විට මෙන්න මේ දවස්වල සිස්ටම් එක චෙක් කරන්නත් ඇති ඔයාගේ IDD නම්බර් එක ගහලා. ඉතින් සිස්ටම් එකේ අප්ඩේට් වෙලා තියෙනවා මෙන්න මේකට. ඉතින් ඔන්න මේ ඊයේ පෙරේදා මෙන්න මේ විදිහට අප්ඩේට් එකක් කරලා තිබ්බා සිස්ටම් එකේ. ඉතින් ඔයාලට දැන් මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ එකේ පේනවා ඇති මෙන්න මේ සිස්ටම් එක අප්ඩේට් කරලා තියෙන විදිහ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාගේ බැංකු ගිණුම් ඇඩ් කරලා වෙරිෆයි වෙලා තියෙනවා නම් මෙන්න මෙතන පෙන්ඩින්. ඒ කියන්නේ මුදල් වැටෙන දිනය පෙන්ඩින් කියලා මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති 1900 ගණන් වල තමයි මෙන්න මේකේ ඩේට් එක සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක බොරු ස්ක්‍රීන්ෂොට් එකක් නෙමෙයි මම මේ විදිහට සිස්ටම් එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. ඉතින් මේක මෙන්න මේ ඔක්තෝබර් මාසයේ සිස්ටම් එකේ ස්ක්‍රීන්ෂොට් එකක්. නැත්නම් සමහර කට්ටිය කමෙන්ට් දානවා මෙන්න මේක වැරදි දෙයක් කියලා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට සිස්ටම් එකේ මෙන්න මේ විදිහට මුදල් පෙන්ඩින් ඉතින් කියලා වැටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට 1900 ගණන් තමයි මේකේ ඩේට් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔක්තෝබර් මාසයේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඉතින් නොවැම්බර් මාසයේ කිසිදු දැනුවත් කිරීමකින් තොරව 30 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් සැප්තැම්බර් 30 වෙනිදා මුදල් බැංකු ගිණුම් වලටම මෙන්න මේ කට්ටිය බැර කරලා තිබ්බා. ඒ කියන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව. ඒ කියන්නේ සිස්ටම් එකේවත් කිසිම අප්ඩේට් එකක් පෙන්නුවේ නැහැ. ඉතින් කෙලින්ම බැංකු ගිණුම් වලටම මෙන්න මේ විදිහට බැර කරා ඔයාලගේ මුදල්. ඉතින් ගිය මාසේ මුදල් අඩුපාඩුකුත් තිබ්බා. ඉතින් ඒක පිළිබඳව මම කලින් වීඩියෝ එකේදී ඔයාලට සඳහන් කරා. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ සිස්ටම් එක හරියට අප්ඩේට් කරලා නැහැ. ඉතින් මෙන්න මේක සිස්ටම් එකේ රජයේ වැරදීමක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ 1.1 තමයි මෙන්න මේ විදිහට ඩේට් එක සඳහන් කරලා තියෙන්නේ 1900 ගණක 1.1. ඉතින් මේක ඇත්තටම මටත් හිතා ගන්න දෙයක් නැහැ. මෙන්න මේ කට්ටිය සිස්ටම් එක අප්ඩේට් කරනවා. එක්ක මේ මිනිස්සුන්ට මුදල් දෙනවා නම් දෙන්න ඕන. ගොඩක් කට්ටිය අසරණ වෙලා ඉන්නේ. ඉතින් මේකට අපි බලමු ඉතින් 30 වෙනිදා කියන්නේ හෙටවත් මුදල් වැටේද කියලා. ඉතින් ඔයාලම අනිවාර්යෙන්ම දැනුවත් කරන්න. ඉතින් SL මෙන්න මේ විදිහට සිලෝන් ඇකඩමි YouTube channel එක subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් මෙන්න මේක ගැන තමයි. ඉතින් දැන් ඔයාලට පල්ලෙහා links වලින් ගිහිල්ලා පුළුවන් සිස්ටම් එක check කරගන්න අනිවාර්යෙන්ම. ඉතින් channel එක subscribe කරලා තියාගෙන ඉන්න. ඉතින් මෙන්න මේක පිළිබඳව හරි තොරතුරක් හොයාගෙන මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.